ආයිබෝන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම උයන්න ලැහැති මේ මුරුංගා කරවිල ගෙඩියක් තියෙනවා. ලුණු තක්කාලි අමුයඟුරු සුදු ලුණු සේර කරපිංචා අම්මිරිස් කරපිංචා පොඩ්ඩක් වේලා වගේ මේ කුකුලා හොදාගත්තු හාල් ටික මම කුකුලා දැන් කපන්නලා ඇති. කුකුලා කපන ගමන් අපි කතා කරමු. ගොඩ ලොකුට කපා ගන්න නෑ කෑලි. පොඩිවට කපන්නේ නෑ. සාමාන්‍ය විදිහට කුකුලා මම කපා ගන්නවා. මේ විදිහට හැම අයින් කරනවා. කුකුලා මේ විදිහට මම සාමාන්‍ය විදිහට කපලා ගන්නවා. ලොකුවටත් නෙමෙයි පොඩිවටත් නෙමෙයි. හැම අයින් කරනවා. මේ විදිහට කපලා මම ගන්නවා. ඉක්මනට තඹා ගන්න පුළුවන් විදිහට තමයි මේ පොඩිවටවත් නෙමෙයි. සාමාන්‍ය විදිහට කුකුලා අපි කපා ගමු. කපන ගමන් අපි කතා කරමු හොඳද? මේ විදිහට කපලා ගමුකෝ කෑලි ටික. මම කියන්නේ තියෙන මම මැද බෙර දිගේ ඉන්නේ. ඒක විශේෂයෙන් ඔයාලට කියන්න ඕන. අපි හැමෝම දන්න දෙයක් හැම ගෘහිණියක්ම මේ දේ විශේෂ දෙයක් නෙමෙයි. මේක දන්න දෙයක්. නොදන්න අය කියලා කෙනෙක් නැතුව ඇති මේකට. කමන්නේ මම අපි හදා බෙදා කමු සමානව නේ කියන්නේ. මේ විදිහට හදාගන්න බලමු. උත්සාහ කරලා ඇත්තෙම අමුතු රසක් එනවා. මේ විදිහට සාමාන්‍ය විදිහට කපලා මේ විදිහට අඩු කරගමු අපි කුකුලා කිලෝ එකක් හොඳයි. කිලෝ එකක කුකුලෙක්. චුට්ටක්වත් යන්නේ නැහැ. මේ විදිහට කපලා අයින් කරගමු. තව චැලක් තියෙනවා. මේකත් කපලා ගන්නම්. මේ විදිහට අපි කපා ගමු. මේ අයිස් එහෙම නම් පොඩ්ඩක් වන්නේ. ඉතින් කපා ගන්න ලේසි. මේ විදිහට අපි කපලා ගමු. මේ චූටි කෑල්ලේ නම් හැමේ තියෙනවා. ඒක අයින් කරන්න මම උත්සාහ කරන්නේ. ඒක හරි අමාරු උත්සාහ. නේද අයින් කරන්න. මේ විදිහට කපලා ගමු චුට්ටක්වත් මම හැමේ නම් ගන්නෙ නෑ. හැමේ අයින්ම කරලා ගමු. ඕකේ තෙල වැඩිනේ. තෙල් තියෙනවා මේ හැමේ තෙල් තියෙනවා. අපි මේ විදිහට කපලා ගමු. පොඩිවටත් නෙමෙයි හොඳේ. ලොකුවටමත් නෙමෙයි. මේ විදිහට. මේක විශේෂ දෙයක් නෙමෙයි. අපි හැමෝම ගෘහිණියෝ දන්න දෙයක්. මම ඉතින් වීඩියෝ එකක් දාන්න කියලා මට හිතුණා. ඉතින් මම මේ විදිහට අපේ ගෙදර උයන විදිහට මම ඉතින් ඔයාලටත් බලන්න දාගන්න. අනිවාර්යෙන් මේක රාදාසක් ප්‍රකාශ කරන්න ඕන හොඳේ. හැබැයි මේ විදිහට හදාගන්න පුදුම අමුතු රසක් එනවා. බලමු අපි කොහොමද කියලා මේක හදාගන්න විදිහත් හොඳේ. මේ විදිහට කපලා අපි අඩු කරගමු. තවත් කෑල්ලක් තියෙනවා මට. ඒ කෑල්ලත් මම කපලා ගන්නම් මේ විදිහට. හැබැයි පොඩිවට නෙමෙයි ලොකටත් නෙමෙයි පොඩිවටත් නෙමෙයි හොඳේ. මේ විදිහට හැමේ අයින් කරගමු. මේ විදිහට අයින්ම කරලා ගන්නවා මේක හැමෙත් එක්ක හොඳයි බදිනවනම්. බදින්න නැතුව මේ උයන්න හැමේ අවශ්‍ය නැහැ. තෙල් වැඩි. ඒක නිසා මේ හැමේ අවශ්‍ය නැහැ නේද? මේ විදිහට අපි කපලා ගමු. මම දැන් කුකුලා කපලා ඉවරයි. මේ විදිහට මම කපලා ගන්නවා. මම මේකට දැම්ම හොදන්නේ නැහැ. මම මේකට ලුණු හැන්දක් දාලා කවලම් කරලා මම මේක පොඩ්ඩ වෙලාවක් තියනවා. මේ විදිහට ලුණු ටිකක් දාලා කවලම් කරලා මම පොඩ්ඩ වෙලාවක් තියනවා මේක. මේ විදිහට මම තියලා සුදුන මිරිස් මම මේ අමුයඟුරු ඒ ටික මම සුද්ධ කරගන්නවා. ලුණු ටික සුද්ධ කරගන්නවා. අමුයඟුරු සුදු ලුණු තක්කාලි ඒ ටික මම පිළිවෙලක් කරගන්නවා. ඒකල හොදා ගන්න ඕන නිසා ඔක්කොම ඒකට මම සුද්ධ කරලා භාජනයකට අඩු කරගන්නවා. ඒකටම අපි ඒක ටික කපලා ගන්න ඕන නිසා ලුණු ටිකක් වැඩියෙන් දැම්මට කමක් නැහැ කුකුලට. මේ මාළු 3කට
අලු 3කට මම මේ ලුණු සුද්ධ කරන්නේ වැඩියෙන් දාන්නේ මම කුකුලට ටිකක් වැඩියෙන් දැම්මම මේක රසයි නේ අඩුවෙන් දැම්මමත් රසයි කොහම දැම්මත් ඉතින් රසයි නේ කුකුලා ඔයන විදියට රසයි නේ එහෙම තමයි කියන්න දෙන්නේ බලමු එහෙනම් මේ ටික සුද්ධ කරගෙන අඩු කරලා කුකුලා දැන් මම හොදලා ගන්නෙ නෑ ඒක කපලා ලුණු දාලා කවලම් කරලා මම ඒක පැත්තකින් තියලා දැන් මම ඊතුරු වැඩ ටික කරගන්නේ දැන් මේ සුදු ලුණු ටික සුද්ධ කරගන්නේ ඒක පැත්තකින් තියලා ඒක හොදන්නේ නෑ දැම්ම මම දැන් අමු ඉඟුරු කෑල්ල සුද්ධ කරගන්න ඇති මේ කෑල්ල ඇති කියලා හිතෙනවා මට මේක ලොකු කෑල්ලක් වෙරිච්ච දානවා නම් ඒත් හොඳයි අමුව දානවා නම් ඒක කොහොමත් හොඳයි අමු ඉඟුරු රසයි නේ මාළුවට වැඩිපුර මේ මස් මාළු වලට අමු ඉඟුරු රසක් එනවා නේද මේ විදියට අපි සුද්ධ කරලා ඒකත් අයින් කරගමු මේ සුදු ලුණු ටික සුදු ලුණු මං ගෙඩි එකමාරක් දානවා වැඩියෙන් දාන්නෙත් කුකුලන්න තමයි කුකුලාට වැඩියෙන් හැමදේම වැඩියෙන් දානවා ඒක රස ගන්න අපි මම මේ ටිකත් මම මේ විදියට සුද්ධ කරගන්නවා ගෙඩි එකමාරක් සුද්ධ කරගන්නවා මේ විදියට අපි සුද්ධ කරගමු සුද්ධ කරගෙන ඉවරලා තව වැඩක් තියෙනවා මට මේ ටික මම සුද්ධ කරලා ඉවරලා දැන් මම මේ මුරුංගා කොළ ටික මම මේ විදියට සුද්ධ කරගන්නවා මේ විදියට සූරා ගන්නවා මුරුංගා කොළ ටික ගොඩක් නැටි තියාගන්න නැතුව සාමාන්‍යයෙන් පොඩි නැටි ඉතුරු වෙනවා අපි කොහොම කරත්නේ මේ විදියට මම සූරා ගන්නවා මේ මුරුංගා කොළ ටික පොඩි කරගන්න එපා ගොඩක් පොඩි කරගත්තොත් තිත් වෙනවා තේරුණාද හොදලා තියලා අතු පිටින් හොදලා තියලා මම මේ විදියට වතුර පෙරුණාන් පස්සේ වතුර ගතිය නැති වුණාට පස්සේ මම මේ ටික සූරා ගන්නවා මේ විදියට කොලින් කොලේට අයින් කරගන්නවා නැටි නැතුව සාමාන්‍ය චූරි නැටි මේවට එකතු වෙනවා අපිට ඒව අයින් කරන්න බෑ මේ විදියට අපි පිළිවෙලක් කරගමු මේ මුරුංගා කොළ ටික තේරුණාද මේ විදියට දැන් මේ ටික මම මේවා කරලා ඉවරයි මම දැන් චූටි ලියාගත්ත එක පොඩි කරන්නේ නැතුව ළඟම ලියා ගන්න මුරුංගා කොළ ටික ළඟම ලියා ගන්න හරිම රස කෑමක් මුරුංගා කොළත් හැබැයි චූටි වුණොත් ඒක පොඩි වුණොත් තිත්ත රස ගන්නවා මිරිකන්න හොඳ නෑ තිත්තයි පොඩි වුණොත් මුරුංගා කොළ තිත්තයි මේ විදිහට මම චූටියට ගොඩ චූටියට නෙමෙයි එතකොට පොඩි වෙනවා වැඩි සාමාන්‍ය විදිහට අර කොලේ 2ට 3ට කැපෙන්න ඒ විදිහ තමයි මම කරන්නේ ගොඩක් පොඩි වෙන්න නෙමෙයි පොඩියට කැපුණොත් මේක තිත්ත වෙනවා පොඩි වෙන්න මුරුංගා කොලේ තිත්ත වෙනවා ඒක නිසා මම මේ විදියට ලියාගත්තා මේ ටික දැන් මම වාජනයකට දාලා මේකට දැන් මම ලුණු එහෙම පැත්තකින් තියලා තියෙනවා කපා ගන්න දැන් මම කරවිල ගෙඩිය කපා ගන්නවා මේ විදියට මම කරවිල ටික කපා ගන්නවා පෙති කපා ගන්නේ කරවිල ටික දික් අතරනේ මේ විදියට මම කරවිල පෙති ටික කපා ගන්නවා පෙති තියෙන්න මේ විදියට තේරෙනවද මේ විදියට පෙති තියෙන මම මේ ළඟම මේ ටික කපාගන්නේ මහතට නෙමෙයි තුනීවට පෙති කපාගන්නේ තුනීවට මහතට නෙමෙයි හොඳේ මහතට නෙමෙයි මේ විදියට මම මේක කපාලා ගන්නවා ළඟම පීය තියන්න ඕන මේ විදියට හැබැයි මහතට නෙමෙයි හොඳේ මොකද මේකට වතුර දාන්න නැතුව තමයි මම හදන්නේ මේ විදියට අපි කපලා ගමු මේ ටික මේ විදියට තවත් යාලක් තියෙනවා මම ඒකත් කපලා ඉවරයි දැන් ඒ ටික කපලා ඉවරයි දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු වැඩියෙන් ලුණු ටිකක් මම මේකට දික් අතර කපලා මේ විදියට තව චූටියට කපලා මේ විදියට ඒකට දාන්න තමයි මම මේ විදියට ලුණු කපන්නේ හැබැයි ලුණු ටිකක් වැඩියෙන් දානවා මම කරවිලයකට මේ විදියට තවත් දෙයක් මම ගන්නවා ලුණු මේ විදියට ළඟ කපලා ගන්නවා ඒකත් ලුණු ටිකක් වැඩි වුණා කමන්නේ කරවිලක අපි හදන ආකාරයත් බලාගමු හොඳේ මේ විදියට කරවිල ටිකට මේ ලුණු මේ ටික මම මේකට දැම්මා කරවිල ගෙඩියට එක කරවිල ගෙඩියයි හොඳේ තවත් මම ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා ලුණු වැඩි වුණාට කමන්නේ නැහැ හැබැයි ලුණු තැම්බෙන්න ඕන තෙලෙන් හොඳට හොඳේ හොඳට තැම්බෙන්න ඕන නැත්නම් කරවිල වෙනම ලුණු වෙනම නෙමෙයි හොඳට මේක තැම්බෙන්න අරින්න ඕන ගෙන්දර ටික වැඩි කරලා පිච්චෙන්නේ නැති වෙන්න හරිද
ලුණු ටිකක් වැඩියෙන් දාලා තියෙන්නේ. මම මේකට මේ තක්කාලි මෙතන ලොකු බෑවක් තක්කාලි තියෙන කොටසක් මේක කපලා දානවා මේ විදියට. මේ විදියට මම එච්චරම පොඩිවට නෙවෙයි සාමාන්‍ය විදියට මම මේක කපලා දානවා. එතනින් පස්සේ මම ලෑස්ති තවත් මම ලුණු ටිකක් තියෙනවා. ඒ ටිකත් මම කපලා ගන්නවා. අනිත් ඒවට එකතු කරගන්න ලුණු ටික මම කපලා ගන්නවා. ඒ ලුණු මම වැඩියෙන් දාන්නේ මස් වලට නේද? මම මේ ලුණු ටික ඉවරක් වෙන්නම කපලා ගන්නවා. කපලා තියාගන්න ලෑස්ති. එතනින් එතකොට මේ වැඩේ ඉවරයි. ඒක නිසා ඊතුරු ලුණු ටිකත් මම කපා ගන්නවා. ඒක මේ ලියන්නේ මම මේ විදිහට මම කපා ගන්නෙ. චුටි චුටි ලියන්නේ. එනට දික් අතර උනත් ඒක ළඟ ළඟම ලියාගන්න. හොඳේ. මේ විදිහට කපලා ගන්න. හරස් අතර චුට්ටක් මේවා කපියෙන් තට්ටු කරන චුට්ටක් එහෙම ලොකුවටමත් නෙමෙයි. මේ විදිහට ලුණු ටික ළඟ ළඟ අපි කපා ගන්නවා. මේ විදිහට චුටිමටත් නෙමෙයි මේකට තව තියෙනවා ලුණු ගෙඩියක්. ඒකත් මම කපලා ගන්නවා මේ විදිහට චූටි කරනවා මම මේ ටික. ගොඩක් චූටිවට නෙමෙයි හොඳද? අපි තෙලේ තැම්බෙන්න තියමු. එතන චූටිවටම ලියන්න නැතුව මේක මේ විදිහට කපලා ගමු අපි. හැබැයි ලුණු වැඩි හොඳ. ලුණු ටිකක් වැඩියෙන් ගමු අපි. හැම එළවලුවකටම ලුණු වමනා එළවලුවට අපි වැඩියෙන් ටිකක් දාමු. එතකොට ඒකේ රස එනවා. හැම එකටම ලුණු වැඩියෙන් දැම්මම රස එන්නේ නැති එළවලු තියෙනවා. මම ලුණු ටික කපලා ඉවරයි. මම දැන් මේකට අඩු කරා. දැන් මම අමුඟුරු කැල්ල තමයි මේ විදිහට කපලා ගන්නෙ. අමුඟුරු කැලි දෙකක් තියෙනවා. ඒ දෙක මම මේ විදිහට ලියා ගන්නවා අමුඟුරු. මොකද තලා ගන්න මේක බ්ලෙන්ඩර් කරන්න ඕනේ නැහැ. මේක අපි තලා ගමු. කොටා ගමු. හොඳද? වංගෙනියෙන් කොටා ගන්න. අපි මේ විදිහට තක්කාලි ගෙඩිය කපලා පැත්තකින් තියාගත්තා. ඊළඟට මේ අම්මිරිස් ටික ළඟ ළඟ ලියාගත්තා. දැන් සුදු ලුණු අමුඟුරු ටික තියෙනවනේ. නේද? මේ විදිහට අපි සුදු ලුණු ටික ලියා ගන්නවා දික් අතට. සාමාන්‍යයෙන් ලියාගන්නේ මොකද කොටා ගන්න පුළුවන් වෙන්න මම මෙහෙම ලියන්නේ. මේ විදිහට කපලා මම දානවා වංගෙඩියට. මේ විදිහට දෙකට තුනට කපලා මම දානවා වංගෙඩියට කොටා ගන්න ලේසි වෙන්න. සුදුණු ගෙඩි එකමාරක් තියෙනවා. මම මේ ටික මේ විදිහට චූටියට කපලා වංගෙඩියට දාගමු බලන්න. ඒ ටික කොටා ගන්න මේ විදිහට. තක්කාලි මම ගෙඩියම කැපුවා. ගෙඩි එකමාරම කැපුවා. භාගයක් දැම්මා කරවිල වලට. ගෙඩියක් කපලා මම පැත්තකින් තියාගත්තා. ඒකෙන් කොටසයි මම කුකුල් වලට දාන්නේ. ඊටර කොටසත් මම කරවිල ටිකට සාමාන්‍යයෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අමුඟුරු ටික නෙමෙයි සුදු ලුණු ටික. දැන් මම වංගෙඩියට මේකට මම ලුණු හැන්දක් දානවා. මේ සුදු ලුණු එතකොට ඉහෙන්නේ නැහැ. වෙන ගම්මිරිස් දානවා නම් කමන්නේ. මම සුදු ලුණු ටික විතරයි මම කොටා ගන්න. ඒකට මම ලුණු හැන්දක් දැම්මා. එතකොට වංගෙඩිය ඉහෙන්නේ නැහැ. වංගෙඩිය පොඩිනේ. ඉහෙන්නේ. ඒක නිසා දැන් මම මේ අමුඟුරු ටික මේ විදිහට ලියා ගන්නවා. ඒකත් කොටා ගන්න පුළුවන් වෙන තමයි මම මේ ටික ලියාගන්නේ. මේ විදිහට පොඩියට වල ළඟින් මම අමුඟුරු ටික ලියා ගන්නවා. ජින්ජබි අමුඟුරු ටික මම මේ විදිහට ලියා ගන්නවා. ලියාගන්නේ මේක මම කොටා ගන්නවා ලියලා. මේ විදිහට මම මේ ටිකත් අඩු කර ගන්නවා. මම සුදුණු ටික කොටලා ඉවරයි. මේ විදිහට මම ගොඩ චූටියට කොටා ගත්තේ නෑ. මම මේක ටෙම්පරාදු කර ගන්න ඕන නිසා මේ සුදු ලුණු ටික මම මේ දැන් කපලා මේක අඩු කර ගන්නවා. මේ භාජනයට මේ ටික දා ගන්නවා මම. එතනින් පස්සේ මම අමුඟුරු වල ලුණු දාන්නේ. අමුඟුරු ටිකත් මේකෙම කොටා ගන්නවා. සුදු ටික කොටලා ඉවරයි. එතනින් පස්සේ මම අමුඟුරු ටික මම ආපහු වංගෙඩියට දානවා මේකට. මම මේ ටිකත් අර විදිහට කොටා ගන්නවා. හැබැයි චූටියටම නෙමෙයි. ඒක මම බ්ලෙන්ඩර් කරන්නේ නැත්තේ චූටි වෙන නිසා ගොඩක් මම මේකත් මේ විදිහට කොටලා ඉවරයි. සුදු ලුණු ටිකත් ලුණු මේ අමුඟුරු දෙකම මම දැන් කොටලා ඉවරයි. මම අමුඟුරු ටිකත් මේ භාජනෙට මේ විදිහට දාගන්නවා. මේ විදිහට අපි දාගමු. මේ විදිහට අඩු කරගමු අපි අමුඟුරු ටිකත්. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඒකල්ල අඩු කරලා ඉවරලා නේද? අපි මේ විදිහට ඒක පැත්තකින් තියාගමු. මේ විදිහට අපි තියාගමු බලන්න ඒකත්. තව වැඩක් කරගමු අපි.
එතනින් පස්සේ එනසල් කුරුඳු පොතු මම ඒ භාජනයට දැම්මේ ඒ විදිහට. දැන් මං අඩුපාඩු කියන්නේ 3-5 ටික ලුණු ටික ඒ හැම දෙයක්ම අපිට අවශ්‍ය ටික මේ කරවිල වල දාන්න ඕන. ඒ එළවලු වලට දාන හැම දෙයක්ම තේරුණාද? 3-5 අම්මිරිස් ඒ හැමදේම ලුණු ඒ උවමනා හැමදේම දාලා මේ විදිහට අපි මේක කවලම් කරගන්නවා. ගොරකක් දානවා. ගොරකක් දාලා ගොරක චූටි එක දාන්නේ හොඳ තලලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඇති ප්‍රමාණය 3-5 දාන්න. ඇති ප්‍රමාණය මිරිස් කුඩු, කහ කුඩු මේ හැම දෙයක්ම ඇති ප්‍රමාණය මේ විදිහට අපි දාලා මේ විදිහට අපි කවලම් කරගමු. මේ විදිහට කවලම් කරලා අපි මේක පැත්තකින් තියාගමු. මේ විදිහට හොඳයි. කරපිංජා වුවමන හැම දෙයක්ම නෑ දෙවරක් දාන්න නැතුව එකපාරෙම ඇති වෙන තරමට. හොඳද? දැන් මම කුකුලා හැම හොදලා ඉවරයි. මම මේ කුකුලා තැම්බෙන්න තියන්න තමයි ලෑස්ති. දැන් තෙල් ටිකක් දැම්මා කුකුල් තම්බන්න උයන්න. මම දැන් තෙල් ටිකක් දාගෙන මම දැම්මා මේකට අබ උළුවහල්. මම උළුවහල් ගන්න කැමති. බැදපු උළුවහල් මම මේ තෙලට දැම්මේ. කුරුඳු එනසල් එතකොට සේර ඔය හැම දෙයක්ම මම මේ තෙලට දැන් දැම්මා. මේ විදිහට මම කවලම් කරගන්නවා මේ ටික දාලා මේ විදිහට. හැබැයි කිසිම දෙයක් කළු කරගන්න එපා. හොඳේ. ඉන්දර අඩු කරලා තමන් ඒ කෑම ළඟම ඉමු අපි. හොඳද? ඉන්න ඕන. ඒක තමයි රස එන්නේ. මේ විදිහට මම කවලම් කරලා තව දෙයක් තියෙනවා මේකට දාන්න. මොනවද මේ සුදු ලුණු. මම තරගත සුදු ලුණු වලින් ටිකක් දාගත්තා මේකට. මේ විදිහට මම මේක කවලම් කරගන්නවා. චුට්ටක් පාට වෙනකොට තමයි ආයේ මම අමුයඟුරු දාන්නේ. මම මේ විදිහට මේක කවලම් කරගන්නවා. අපිට දැනෙනවා ටික සාමාන්‍ය පාටක් වුණා කියලා. එතකොට තමයි මම අමුයඟුරු ටික ආයෙ එකතු කරගන්නේ. එතකොට මම මේකට අමුයඟුරු ටික එකතු කරගත්තා. තෙල්ල දාගත්ත අමුයඟුරු ටිකත් ඒකත් මම අර විදිහට ඒකල තෙලේ ටිකක් පාට වෙන්න කවලම් කරගන්නවා. මේ විදිහට මම මේක කවලම් කරගන්නවා. මේක මෙහෙම තෙලෙන් රත් වෙනකොට මම 3-5 ටික මිරිස් මේ ගම්මිරිස් කුඩු 3-5 ඔක්කොම වෙනම භාජනයකට දාලා තියෙනවා. මම මේ ටික දැම්මා මේකට. හැමදේම මම මේක එකට දැම්මේ. මිරිස් කුඩු ඇරෙන්න මම මේ ටික දැම්මේ මේකට. මේ විදිහට ලස්සන පාට වෙනකොට තමයි මම මිරිස් කුඩු ටික දාන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම ලස්සනට පාට වෙනවා. මේ විදිහට තෙල් ගොඩාක් දාන්න නැහැ. හොඳ තෙල් ඇති ප්‍රමාණය මාළුවට. එතනින් පස්සේ මම මේකට දාන්න ලෑස්ති කහ කුඩු. එතනින් පස්සේ මේ කහ කුඩු ටික මම මේ විදිහට මේවා කරගත්තා. අර රාමම් පාට උනාට පස්සේ තමයි මේ කහ කුඩු ටික දාගත්තේ. මේ විදිහට ලස්සන පාට වෙනකන් අපි මේක අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕන කවලම් කරගෙන අතේම. මොකද මේ කළු වෙන්න දෙන්නේ නැතුව. කළු වෙන්නයි ඒක කළු වුණාම ඒක වෙනම පාටක් වෙනම රසක් නේ. එතනින් පස්සේ මම දාගන්නවා අර තක්කාලි ටිකයි ලුණු ටිකයි. මේ විදිහට ලුණු ටිකක් මම වැඩියෙන් දාගන්නවා. හොඳේ. මේ විදිහට තක්කාලි මම ගෙඩියෙම දැම්මේ නැහැ. චුට්ටක් ඉතුරු කරගත්තා. ඒකල මම මේ විදිහට මේක හොඳට කවලම් කරගන්නවා. ගොඩ මේක තැම්බෙන්න තියන්නේ නැහැ මම. මේ විදිහට හොඳට කවලම් කරගෙන විනාඩි එකමාර විනාඩියක් වගේ මම කුකුලෝ ටික ඊළඟට දානවා මේකට. මේ විදිහට මම කරපිංජක් දාලා හැමදේම දාලා මෙහෙම කවලම් කරගන්නවා. හැමදේම දාලා දැන් මේ තෙලේ මේ විදිහට මම ටෙම්පරාදු කරගන්නවා. හැබැයි කළු වෙන්න දෙන්නේ නැහැ. හොඳේ. තෙලුත් ගොඩක් දාලා නැහැ. දැන් මේ ගානට මේ තෙල් ගොඩක්ම නැහැ. මේ විදිහට තැම්බෙන්න මේ විදිහට තියලා මම මේකට කුකුලෝ ටික දැන් එකතු කරනවා. කුකුලෝ වල වතුර නැහැ. මේ විදිහට මම හොඳට පාට වෙනකොට තමයි මම කුකුලෝ ටික දාන්නේ පාට වෙනකොට. මේ විදිහට තියලා මම දැන් කුකුලෝ ටික දැම්මා මේකට. කුකුළු මස් ටික මේකට දාලා මේක හොඳට මම දැන් කවලම් කරගන්නවා. මේකට හැමදේම ඇති වෙන්න මම දාලා තියෙන්නේ දෙවරක් දාන්න නැති වෙන්න. ලුණු එහෙම ඇති වෙන්න දාලා තියෙන්නේ. අපි හැමදාම උයන නිසා ලුණු කොච්චරද ඕන කියලා අපිට ගුහනියන්ට තේරෙනවා නේද? අපි හැමදාම උයනවා මේ ගාන ඇති කියලා අපිට දැනෙනවනේ දැන්. අර විඩියට බලන්න අවශ්‍ය නැහැ.
එහෙමයි නේද? දැන් හොඳට මම මේ ටික කවලම් කරගන්නවා. දැන් උණු වතුර තමයි මම මේකට දාන්නේ. හොඳද? ඇල්ල වතුර නෙමෙයි. මොකද මේ ඔක්කොම දැන් රත් වෙලානේ තියෙන්නේ. කුකුලොත් රත් වෙලානේ තියෙන්නේ දැන්. මේ විදිහට විනාඩියක් විතර මම මේ විදිහට තියලා මම මේකට උණු වතුර එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඇති වෙන්න. මේ විදිහට උණු වතුර රත් වුණාන් පස්සේ මම මේ විදිහට කරපිංචා ටිකක් දානවා. එකම දාලා මේ විදිහට ආයි මම කවලම් කරගන්නවා. හොඳට කවලම් කරගන්නවා උණු වතුර ටික උතුරනකම්. මේ විදිහට කවලම් කරගන්නවා. මේක වතුර ගින්දර අඩු කරලා තියෙන්නේ, ගොඩක් නෙමෙයි. ගින්දර අඩු කරලා තියෙන්නේ. මේ විදිහට මම කවලම් කරගෙන මේ විදිහට තියලා උණු වතුර ටික උතුර ගන්නවානේ දැන්. එතනින් පස්සේ මම මේකට හිමීට එම රත් වෙනකොට උණු වතුර මම මේ විදිහට දාගන්නවා. මේ විදිහට මම උණු වතුර දාගන්නවා. ඇල් වතුර නෙමෙයි, උණු වතුර. මෙන්න මේ විදිහට මම දාගත්තා. වතුර ගොඩක් නෙමෙයි. ඉතින් වතුර කැමති විදිහට දාගන්න පුළුවන් තමුන්ට. මම ඉතින් ගොඩක් කැමති නැති නිසා හොද්දට මම මේ විදිහට කරගත්තා. මේ විදිහට තියලා මම ගින්දර ගොඩ දාන්නේ. මේක සාමාන්‍යයෙන් ගින්දර වලට මේ විදිහට තියලා මම මේක වහලා වෙන වැඩක් කරගන්නවා. මේ විදිහට මම මේක රත් වෙන්න තියලා මේක වෙන භාජනයකින් මම මේක වහ ගන්නවා. මේ විදිහට වහනවා. වහලා මම වෙන වැඩක් කරගන්නවා. බලමු අපි මොනවද වැඩක් කරගන්නේ. ආයෙ මම වෙන වැඩක් කරගන්නවා. මම මේක දැන් ලිපේ තිබ්බ තෙල් චුට්ටක් මම මේකට දාගන්නවා. අබ චුට්ටක් දාගත්තා, උළුහල් චුට්ටක්, අබ උළුහල්. එතනින් පස්සේ මම මේකට කොටාගත්තු මේකට උළුහල් ටිකක් දැම්මා. උළුහලුයි කරපිංචයි එකට. එතනින් පස්සේ මම දාගන්න අර කොටාගත්තු සුදු ලුණු තියෙන්නේ. ගොඩක් දාන්නේ අර මස් වලට වගේ නෙමෙයි. ඔන්න සුදු ලුණු ටික මේ විදිහට අම්මින්ගුරු ටික අම්මින්ගුරුත් දැම්මා, සුදු ලුණුත් දැම්මා. හැබැයි ගොඩක් නෙමෙයි. මොකද එළවලු නිසා නේද? මම මේ විදිහට කවලම් කරගන්න. මේක පාට වෙනකොට තමයි මම කරවිල ටික දාන්නේ. කළු වෙන්න නෙමෙයි, පාට වෙනකොට. කළු වෙන්න තියන්නේ සුදු ලුණු තෙලේ. පාට වෙනකොට මම අර කරවිල ටික දාගන්න තමයි ලෑස්ති. මේ විදිහට මම කවලම් කරගන්නවා කළු වෙන්න නොදී. උයනකොට ළඟම ඉන්න ඕන තියලා එහෙම යන්නේ නැතුව. ඒතකොට තමයි කළු වෙන්නේ, පිච්චෙන්නේ නේද? අපිට කන්න ඕන නිසා අපි එතනම ඉන්න ඕන ඒ ටික පිළිවෙලට උයා ගන්න. දැන් මේ ටික මේ කළු වෙන්න නෙදී ගින්දර අඩු කරලා තියෙන්නේ. දැන් මම දැම්මා ලුණු චුට්ටක් මේකට. ලුණු චුට්ටකුත් දාලා මම මේ විදිහට කවලම් කරගන්නවා. හැබැයි තෙල් ගොඩක් මම දාලා නැහැ. මේ විදිහට මම කවලම් කරගන්නවා. හැබැයි එතනම ඉන්න ඕන ගින්දර අඩු කරලා තියෙන්නේ. ගින්දර අඩු කරලා මෙහෙම කරපුවම හරි සුවඳක් එනවා. රසත් ඒ වගේම එනවා. මොකද පිච්චෙන්නේ නැහනේ. මේ විදිහට මම හොඳට මේක කවලම් කරගන්නවා. පාට වෙන්න සාමාන්‍යයෙන් පාට වෙනකම් මම මේක තෙලේ තියලා ගොඩ කළු වෙන්න තියන්නෙත් නැහැ. ගොඩ මේක බැදෙන්න තියන්නෙත් නැහැ මම. සාමාන්‍ය විදිහට මම මේක රත් කරගන්නවා තෙලේ. අබ පුපුරනවනේ. අබ පුපුර මේ ටික දැම්මහම අර ගොඩ කළු වෙන්න ඕන නැහැ. කර වුණාම ඒක කර වෙන හදාගන්න වෙන කැම තියෙනවා. තේරුණාද? මේ විදිහට රන්නම් පාට වෙනකම් මේක තියාගන්න කළු වෙන්න නොදී. හැබැයි මේක කවලම් කරගන්න ඕන. මෙන්න මම මේ කරවිල ටික දැම්මා. වතුර චුට්ටක්වත් මේ කරවිල වල නැහැ. හොඳේ. ධනපහ ඔක්කොම මේකට දාලා තියෙන්නේ. හැමදේම ඇති වෙන්න දාලා තියෙන්නේ. දෙවරක් දාන්න ඕනේ. මේ විදිහට මම මේක හොඳට කවලම් කරගන්නවා. අර බැදිච්ච ලුණු අමුංගුරු ටිකේ මේ විදිහට මම කවලම් කරගන්නවා හොඳට. හොඳද? මේ විදිහට. හැබැයි පාට මේ පාට තමයි මම පාට වෙනස් කරලා නැහැ. මොකද මේ පහේ ටික එහෙම ඔක්කොම දාලා කවලම් කරාට පස්සේ මේ පාට තමයි මේ කරවිල ටික ආවේ. හොඳේ? ওই විදිහ තමයි වතුර චුට්ටක්වත් මම දාන්නේ නැහැ. හොඳද? අර තෙලේ ගින්දර අඩුවෙන් ඔයාලත් හදන්න බලන්න. මේක චුට්ටක්වත් තිත්ත නැහැ. මේ විදිහට මම මේක වැහුවා. ගින්දර අඩු ගින්නේ මම මේක වහලා තියෙන්නේ. වතුර දාන්න නැතුව. දැන් මේ කුකුලා. මම කුකුලා ඇරලා බැලුවා. බලමු මේ විදිහට එකටත් වතුර ගොඩක් මම තියලා නැහැ. කුකුලොත් තැම්බෙනවා. දැන් කුකුල් මස් ටික තැම්බෙනවා. ඒ ටික තැම්බෙන ගමන් අපි ආයි බලමු කරවිල ටිකත්. කරවිල පිච්චෙන්න නොදී ඔය විදිහට තියාගන්න ඕන. මම මේකට
මේ සම්බලයක් හදන්න ලෑස්ති. මොනවටද? මුරුංගා කොළ වල ටිකට සම්බලයක් හදන්න ලෑස්ති. පොල් දැම්මා. ලුණු පොල් බීලුණු ටිකක් මම කපාගත්තනේ ලුණු ටිකයි. අමු මිරිස් කරාව දෙකක් කපාගත්තා මම ඒකත් දැම්මා. සුදු ලුණුත් මේ චුට්ටක් දැම්මා. හැමදේම දාලා මේක දැන් මම සම්බලයක් හදන්න ලෑස්ති. ලුණු ඇති ප්‍රමාණය දාලා සම්බලයක් හදලා මම මේ ටික දැම්මා. හැබැයි කහ කුඩු දාන්නේ නැහැ හොඳේ. කහ කුඩු දාන්නේ නැතුව මම මේ ටික මේ විදිහට මේවා කරලා මම මේක මේ විදිහට කවලම් කරගන්නවා සම්බලේ වගේ. මේ මුරුංග කොළ හොඳේ පොඩි කරන්නේ නැතුව හැන්දෙන් මේ විදිහට බොල් ටිකක් වැඩියෙන් දාලා ලුණුයි හොඳට පොල් වැඩියෙන් දාලා ලුණුයි හොඳට ඒ සම්බලේ හොඳට අනන්න ඕන. අනලා තමයි මේ විදිහට මුරුංග කොළ ටිකට කවලම් කරගන්න ඕන. තේරුණාද? මුරුංග කොළ ඕන තරම් ගත්තද කම තමන්ට ඇති තරම් ගන්න. මම ගත්තේ මේ විදිහ පොල් ටික වැඩියෙන් දාන්න පොළුයි ලුණුයි. එතකොට අමු මිරිස් ඒක හොඳට ඉස්සෙල්ලා සම්බලේ හොඳට අපිට කටට රසට හොඳට අනා ගන්න. බලමු අපි මේ කරවිල ටික. කරවිල ටික බලමු. දැන් වතුර දාන්න නැතුව මම තෙලෙන් තැම්බෙන්නේ හොඳේ. දැන් මම මේකට බිත්තරයක් කඩලා දැම්මා. තේරුණාද? බිත්තරේ මම මේ විදිහට කවලම් කරා. හැබැයි තක්කාලි නම් මම ගෙඩියක් දැම්මා හොඳද? බිත්තරේ මම මේ විදිහට මේක කවලම් කරා. ගානට බිත්තරයක් දාලා මම මේ විදිහට කවලම් කරගන්නවා. ඔයාලත් හදලා බලන්න මේක තිත්තත් නෑ කරවිල ගොඩාක් තැම්බෙන්න තියන්නෙත් නෑ හොඳේ. ලුණු ටිකක් වැඩි වුණාට කමන්නේ නෑ. ඔය විදිහට මම බිත්තරේ දාලා මම මේක නැවත විනාඩියක් විතර තියෙන්න වහගන්න ඕන. විනාඩියක් විතර තව අපි මේක තියන්න ඕන ගින්දරේ. තේරුණාද? ඒක ලැබි වහගන්න ඕන. මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. අර බිත්තර දාලා කරවිල ටික ළඟ කවලම් කරගන්න ඕන. බිත්තර දාලා තියෙන ඉඳලා. එක බිත්තරයයි මම දැම්මේ. කරවිල ගෙඩි දෙකකටත් එකකටත් එක බිත්තරේ ඇති. මම බිත්තරින් චුට්ටක් අඩුව සුදු මඳේ අඩුවෙන් දැම්මේ එක කරවිල ගෙඩිය නිසා. තේරුණාද? දැන් මේ ටික මේ විදිහට තෙලේ තියෙනවා. බලමු අපි මස් ටිකත් ගානට තැම්බෙනවා. එනකොට මම මස් ටික තව තියෙනවා මේක ගින්දරේ. මස් ටික ගාන තැම්බිලා තියෙන වතුර කොටක් දැම්මෙත් නැහැ. හොඳ සුවඳයි රස පාටක් තියෙනවා සුවඳක් තියෙනවා. මේ විදිහට මම මස් ටිකත් මේ විදිහට මම මේ ගින්දර අඩු කරලා තියෙන ගින්දර ගොඩ ගාලා ටට්ටක් ගාලා තම්බන්නේ නැහැ. මේක පිළිවෙලට මම කරගන්න. මෙන්න කරවිල ටික. කරවිල ටික මාරම රසයි. තේරෙනවද? මාරම රස. කරවිල ගෙඩි දෙකකට බිත්තරෙත් ඇති. හැබැයි ගොරක මම මේකට අනිවාර්යෙන් දැම්මා. ගොරක තක්කාලි බැදපු පහේ කුඩු අමු පහේ කුඩු 3-5 කහ අම්මිරිස් ඒ ටික මම දැන් මේක දැම්මා තෙලට මොනවද අබ චුට්ටක් තේ චුට්ටයි අබ චුට්ටයි උළුහල් චුට්ටයි සුදු ලුණු එහෙම මේකට එකතු කරගන්නවා. මේ විදියට එකතු කරගන්නේ අර මුරුංග කොළ ටික තියෙනවානේ ඒකට. හොඳේ. ඒත් මම මේ සුදු ලුණුෙම කළු කරගන්නේ නැහැ. රන්නම් පාට වෙනකොට මම මැල්ලුම දාන්නේ. මේ මැල්ලුමට තමයි මේ ටික මෙහෙම තියෙන්නේ. හොඳද? චුට්ටයි තෙල් ගොඩක් නෙමෙයි. මේ මැල්ලුමට මේ විදියට. රස බලලා කියන්න ඕන හොඳේ. ඇත්තෙම රසම රසයි මේ විදියට. මේ විදියට මේ කළු වෙන්න නොදී මේ ලස්සන පාටක් තියෙන්නේ. මෙහෙම වුණාම තමයි මැල්ලුම දාන්න ඕන. ගොඩ කළු වෙන්න තියාගන්න නැතුව. ඒක කළු වෙච්ච වෙනම රසක්. මේ විදියට ලස්සන පාට වෙනකොට තමයි අර මැල්ලුම දාලා ගින්දර චුට්ට වැඩි කරලා මැල්ලුම ටටර් ගාලා හැන්දෙන් කවලම් කරලා මැල්ලුම ඕෆ් කරන්න ඕන. ගොඩ මැල්ලුම පාට වෙන්න තියන්න එපා. පාට වෙනස් වෙනවා මැල්ලුම ඕනකට වැඩිය තෙලේ ගින්දරේ තිබ්බාම. ගොඩ මේක තියන්නේ මම මේ සුදු ලුණු ටික චුට්ටක් වෙන්න මම මේ විදියට කවලම් කරගන්නවා තෙලේ. තෙල් චුට්ටයි දාලා තියෙන්නේ. සුදු ලුණු ගොඩක් පාට වෙන්න මම තියන්නේ මේ ටික. මේ විදියට හොඳට කවලම් කරගෙන මේ විදියට මම තෙලේ තියනවා. මේ විදියට රත් වෙන්න. හැබැයි ගින්දර මම වැඩි කරලා නැහැ. ගානට අපිට ඇති වෙන්නේ ගින්දර දාලා දෙන්නේ කියන්නේ සාමාන්‍ය විදියට පාට වෙනස් නොවන විදියට පොඩි ගින්නෙන්
අර සුදු ලුණේම තැම්බෙන්න කරපිංචා. එහෙනම් මම හැම දෙයක්ම මේකට දාලා මෙන්න මැල්ලුම මේකට කවලම් කරගන්න දැන් දැම්මා. මැල්ලුම ගොඩක් වෙලා තියන්නේ නැහැ තෙලේ හොඳේ. මේ විදියට මේ ටික මේ විදියට මම කවලම් කරගන්නවා. මේ විදියට ඇත්තම රසයි හදලා බලන්නකෝ බොද්ද කියන්නේ කියලා. මේ විදියට හදලා ගන්න කන්න තමයි තියෙන්නේ මේ විදියට හදලා. රසයි ගුණයිනේ අනිකනේ. මේ විදියට මම හොඳට කවලම් කරගන්නවා. හැබැයි ගොඩ වෙලා තියන්නේ මම ගින්දර වැඩි කරගන්නවා. වතුර තියෙනවා නම් ඒක ටක් ගාලා මේවා වෙන්න හින්දෙන්න මම මේ විදියට ළඟ හැන්ද මැල්ලුමේ තියෙනවා ළඟම කවලම් කරන්නේ මොකද මේ වතුර ගතියක් තියෙනවා නම් අඩු වෙන්න. මැල්ලුම තියෙන නිසා. හැබැයි පාට වෙනස් කරගන්න එපා. ගොඩ ගින්දර තියලා. ලස්සන පාටෙන්ම අපි මේක බා ගන්න ඕන. මේක තැම්බිලා ඉවරයි. දැන් ඔන්න මම ඕෆ් කරා. චුට්ට වෙලයි මම මේක තිබ්බේ. මේක ගොඩක් වෙලා මම තිබ්බේ නැහැ. මේක පාට වෙනස් වෙනවනේ මම ගොඩක් වෙලා මේක තෙලේ තිබ්බේ නැහැ. මෙන්න බතට මම වතුර ලිපේ තියෙනවා. එනසලට දෙකක් දාලා තියෙනවා. බතට වතුර ලිපේ තියලා තියෙනවා. එනසලට දෙකක් දාලා තියෙනවා. හරිම සුවඳයි. බත මේ එනසල් දාපුවම ඒක නිසා මම වතුර රත් වුණාට පස්සේ මෙන්න හාල් ටික මම මේකට දාගන්නවා. මම වතුර අනිවාර්යෙන් බතේ පෙරනවා. රයිස් කුකර් එකේ මම තියන්නේ මොකද සුදු හාල් අපිට වැඩියෙන් කැවෙනවා මැද පෙර දිගේ ඉන්න නිසා. ඉතින් වතුර පෙරලා ගත්තාම ටිකක් හොඳයි කියලා අදහසක් තියෙන නිසා මම වතුර පෙරලා ගන්නවා. බත තද වෙන්නෙත් නෑ මොනවත් නෑ. මේ මොනවද දාලා තියෙන්නේ මම වතුර උතුරන්න තිබ්බා. මේකට සේර මම මේ දාන්නේ. හොඳට තැම්බුණාන් පස්සේ බොන්න පුළුවන්. හරිම ගුණයි රසයි සුවඳයි. ওই දෙක තුනම තියෙනවා. මේක හරි ගුණයි. සීනි එහෙම තියෙනවා. මේක හරි හොඳයි. උදේට හිස් බඩ බොනවා නම් ගොඩක් හොඳයි මේ සේර. මේ සේර මේ ලංකාවේ සේර හොඳේ. මේ සේර මම කොටසයි දැම්මේ හොඳට මේක උතුරන්න ඕන. බත දැන් හොඳට තැම්බෙනවා. අර සේරත් හොඳට තැම්බෙනවා. සේර හරි සුවඳක් එනවා තැම්බෙනකොට. බතත් මේ විදිහට තැම්බෙනවා. බත දැන් ගානට තැම්බෙලා වතුරත් පෙරලා මම මේ විදිහට දැන් බත තියලා තියෙන්නේ. දැන් අපි වහනවා මේ මොකද වතුර පෙරුවා මම බතේ. මෙන්න බලන්නකො සේර වතුර ලස්සන පාටක් මේක තැම්බෙනවා. තැම්බෙලා ඉවරයි දැන් බතත් මේ විදිහට සේරත් මේවා වෙලි ඉවරයි. ඔන්න මාළු 2යි 3යි බතයි. ඉතින් යාළුවනේ හොඳයි කියලා හිතනවා නම් ඔයාලා කැමති අදහසක් ප්‍රකාශ කරගෙන බෙල් අයිකන් එකත් ටච් කරගෙන අපි යමු. ඉතින් මේ සේර ටිකත් මේ බලන්නකො. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේකට අදහසක්